ඔන්න එක්තරා ගමක එක ගෙදරක දියණියක් සහ තාත්තා කෙනෙක් ජීවත් වුණාලු. ඉතින් මෙන්න මේ දියණියට තමන්ගේ ජීවිතයට එන විවිධාකාර ප්‍රශ්න ගැටලු හින්දා තමන්ගේ ජීවිතේ කලකිරිලාලු තිබ්බේ. ඉතින් දවසක් දා මෙන්න මේ දියණිය තමන්ගේ තාත්තා ගාවට ගිහිල්ලා තමන්ට තියෙන ප්‍රශ්න ගැටලු ගැන මැසිවිලි නගන්න පටන් ගත්තා. තාත්තේ මට ජීවිතේ එපා වෙලා එක ප්‍රශ්නයක් ඉවරෙද්දි තව එකක් එනවා. මම කොහොමද මේවට මුහුණ දෙන්නේ? ඇය ඒ විදිහට තමන්ගේ තාත්තගෙන් ඇහුවා. ඉතින් තාත්තා කෝකියෙක්. ඔහු දියණියව කුස්සියට එක්කගෙන ගියා. ඔහු භාජන 3ක් අරගෙන ඒවට වතුර පුරවලා ලිපෙන් තිබ්බා. ඒ භාජන 3න් පළවෙනි භාජනයට ඔහු අර්තාපල් දැම්මා. දෙවෙනි භාජනයට බිත්තර දැම්මා. තුන්වෙනි භාජනයට ඔහු කෝපි කුඩු දැම්මා. ඔහු කිසිම දෙයක් නොකිය භාජන 3 තිබ්බ දේවල් තැම්බෙන්න හැරියා. දියණියත් නොයිව සිල්ලෙන් බලාගෙන හිටියා මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් විනාඩි 20කට විතර පස්සේ තාත්තා ලිප නිවල දැම්මා. ඊට පස්සේ ඔහු තැම්බුණු අර්තාපල් ටික එළියට ගත්තා. තැම්බුණු බිත්තර ටිකත් ගත්තා. අන්තිමට තැම්බුණු කෝපි ටිකත් කෝප් එකට පෙරාගත්තා. ඊට පස්සේ ඔහු තමන්ගේ දුවගෙන් මෙන්න මේම ඇහුවා. දුවේ දැන් මේ දිහා බලලා කියන්න ඔයාට මොනවද පේන්නේ? ඊට පස්සේ දුව මෙන්න මෙහෙම උත්තර දුන්නා. අර්තාපලුයි බිත්තරයි කෝපි. තාත්තා ආයෙමත් දුවට කිව්වා හොඳට බලන්න කියලා. ඒ දියණියට මොකද්ද කියලා හරියටම තේරුනේ නැහැ. ඊට පස්සේ තාත්තා තමන්ගේ දියණියට එකින් එක විස්තර කරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම ඔහු අර්තාපල් භාජනය පෙන්නලා දුවට මෙන්න මෙහෙම කිව්වා. මේ අර්තාපල් අල්ලලා බලන්න. වතුරට දාන්න කලින් මේක හරිම තදයි. ශක්තිමත්. හැබැයි උතුරන වතුරට මූණ දුන්නට පස්සේ ඒක මොලොක් වෙලා. ඒ කියන්නේ දුර්වල වෙලා. ඊට පස්සේ ඔහු තමන්ගේ දුවට බිත්තර තියෙන භාජනය පෙන්නලා මෙන්න මෙහෙම කිව්වා. දැන් මේ බිත්තරේ කටුව කඩලා බලන්න. වතුරට දාන්න කලින් මේක දියරයක් වගේ. හරිම සියුම්. පොඩ්ඩක් වැදුනත් කැඩෙනවා. හැබැයි උතුරන වතුරට මූණ දුන්නට පස්සේ මේකේ ඇතුළත තද වෙලා, ගල් වෙලා. ඊට පස්සේ තාත්තා තමන්ගේ දියණියට කෝපි ටික පෙන්නලා මෙන්න මෙහෙම කිව්වා. දැන් මේ කෝපි එක බොන්න. වතුරට දාන්න කලින් මේක නිකම්ම කුඩු ටිකක් විතරයි. හැබැයි උතුරන වතුරට වැටුනම මේ කෝපි කුඩු ඒ වතුර එක්ක සටන් කළේ නැහැ. ඒ වෙනුවට කෝපි කුඩු විසින් උතුරන වතුර සුවඳවත් කෝපි එකක් බවට පත් කළා. ඉතින් මිත්‍රවරුනි මේ පුංචි කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද? ජීවිතයේ ප්‍රශ්න එහෙම නැත්නම් උතුරන වතුර ආවහම ඔබ ක්‍රියා කරන්නේ කොහොමද? අර්තාපල් වගේද? නැත්නම් බිත්තර වගේද? එහෙම නැත්නම් කෝපි කුඩු වගේද? හරි අපි බලමු මේ එකින් එක කොහොමද කියලා. ඔබ ප්‍රශ්නයක් හමුවේ ක්‍රියා කරන්නේ අර්තාපල් වගේද? අර්තාපල් වලේ තදට ශක්තිමත්ව තිබුණට උණු වතුරට මූණ දුන්නට පස්සේ නැත්නම් උණු වතුරෙන් තැම්බුවාට පස්සේ ඒක මොලොක් වෙලා පොඩි කරන්න පුළුවන් සයිස් එකට මොලොක් වෙනවා. ඔබත් ඒ වගේද? පෙනුමට ශක්තිමත් වුණාට ප්‍රශ්නයක් ආවහම හිතින් වැටිලා දුර්වල වෙනවද? ඊට පස්සේ බලමු බිත්තර ගැන. බිත්තරේ ඇතුළත තිබ්බේ බිත්තර සාරු. එහෙම නැත්නම් දියරයක්. ඉතින් මේ බිත්තරේ උණු වතුරට මුහුණ දුන්නට පස්සේ මේ බිත්තරේ ඇතුළත තිබ්බ සාරු ඝන දෙයක් බවට පත් වුණා. ඒකේ තේරුම තමයි මෘදු හදවතක් තිබුණට ප්‍රශ්න ආවහම හිත දරනඩු කරගෙන තරහව වෛරය පිරුණු දරනඩු කෙනෙක් වෙනවද? හරි ඊළඟට බලමු අපි කෝපි කුඩු ගැන. නිකම්ම කුඩක් විදියට තිබ්බ කෝපි කුඩු උණු වතුරට දැම්මට පස්සේ ඒ උණු වතුරේකම සුවඳවත් රසවත් ගුණවත් කෝපි එකක් බවට පත් කළා. ඒකේ තේරුම තමයි ප්‍රශ්නය නිසා ඔබ වෙනස් නොවි ඔබ විසින්ම ඒ ප්‍රශ්නය අලුත් අවස්ථාව බවට පත් කරගන්න එක. ඉතින් මිත්‍රවරුනි හොඳම දේ තමයි කෝපි කුඩු වගේ වෙන එක. දුෂ්කරතා පැමිණුනත් තමා විනාශ නොවි හෝ නරක නොවි තමාවට ඇති පරිසරයේ යහපත් හා සුවඳවත් තැනක් බවට පත් කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.